හායි නමයි මොකෝ කියන්නේ මේ දවස්වල රස්නෙත් වැඩිනේ. ඒක නිසා ගෙදරදිම රසම රස පැණිසව් එකක් හදාගමුකෝ. එන්නකෝ මං අද පැණිසව් එකක් රසම රස විදිහට හකුරු දාලා හදන විදිහ කියලා දෙන්න. වැඩි කතාවනේ නැහැ. අපි මේ රසම රස පැණිසව් එක හදාගමු. මුලින්ම මම සීනි මේස හැන්දක් විතර වගේ කැරමල් කරගන්නවා. කරගන්නේ නැතුව කැරමල් එක හදාගන්න. ඔයාලා කැමති නම් ඊට වැඩි පද පාටත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට මම වතුර මේස හැන්දක් විතර දාලා තමයි කැරමල් එක හදාගන්නේ. මම කැරමල් එක හදාගෙන මම සෝදගත්ත සව් ටිකත් ඒකට දාලා චුට්ටක් කලවම් කරලා සව් එක තැම්බෙන්න ඕන නිසා වතුර ටිකක් දාලා සව් එක හොඳට තඹ ගන්නවා. ඒත් එක්කම මම මේ සව් කැඳ එක රස කරගන්න කුඩු කරගත් එනසලයට දෙක තුනකුත් දාගන්නවා. එතකොට තවත් මේ සව් එක රස වැඩි. අපි අඩු ගින්දරේ අපේ සව් එක හොඳටම තැම්බෙනකන් උයා ගන්න ඕනේ. එහෙම උයා ගන්න අතරතුරේ චුට්ටක් කරු ගන්න නැත්නම් සව් එක කැට වෙන්න බලනවා. ඒක සව් එක තැම්බීගෙන එද්දී අපි දාන වතුර ප්‍රමාණය මදි වගේ දැනෙනවයි කියන්නේ එතකොට සව් වැඩ ටික තැම්බෙනවා අපිට පේන්නේ නැහනේ. මේ බලන්න තාම සුදු පාටට තියෙනවනේ. එතකොට අපේ සව් එක තැම්බෙන්න තව වතුර මදි. අපි මේ වෙලාවේදී තවත් මේකට වතුර එකතු කර ගන්න ඕනේ. නැත්නම් සව් වැඩ ටික තැම්බෙන්නේ නැහැ. මම දැන් මෙතනදී තවත් වතුර ටිකක් එකතු කර ගන්නවා. එහෙම ටිකක් එනවා මේක කරුගගා ඉද්දි අපේ සව් වැට ටික හොඳටම තැම්බින නිකම් වීදුරුවට වගේ පේන්න ගන්නකම අපේ සව් එක තඹ ගන්න ඕනේ. මේ බලන්නකෝ වතුර වගේ ගතිය තිබින චුට්ට වෙනාවක් එහෙම කරුගගා ඉද්දි අපේ සව් එක ඝනකම් වෙනවා. මේ බලන්නකෝ මේ වෙලාවේදී අපේ සව් වැට ටික වීදුරු බෝල වගේ තමයි තියෙන්නේ. මෙන්න මේ පද වෙනකම්ම අපේ සව් එක තඹ ගත්තොත් මේ සව් වැට ටිකත් හොඳටම තැම්බෙනවා. ඒ වෙලාවේදී තමයි අපි මේකට කුඩු කරගත්ත හකුරු ටිකත් එකතු කරගන්නේ. මම මේක සීනි එක කැරමල් කරගත්තේ නාවටනේ. මොකද මම හකුරුත් දාන නිසා. ඔයාලට හකුරු නැත්තම් කැරමල් එක තද කරන සීනිත් පාවිච්චි කරන්න පුළුවන්. හකුරු වල පණි රස මදි නිසා මම තවත් සීනි මේස හැඳි දෙකකුත් එකතු කරගත්තා. පැණි රස ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. හකුරු ටික හොඳටම දිය වුණාම තමයි මම මෙතනදී පොල් කිරි එකතු කරගන්නේ. පොල් කිරි ටිකත් හොඳටම රත් වෙනකම් මේක හැඳි ගගා ඉන්න ඕනේ. පොල් කිරි ටික හොඳටම උණු වෙනකම් මේක තියාගන්න. නැත්තම් පොල් කිරි අමුයෙන් තමයි තියෙන්නේ. පොල් කිරි ටික හොඳටම උණු වුණාම මම ඒකට කපාගත්ත රටින්දි ටිකකුත් දානවා. ඔයාලට පුළුවන් මේකට ප්ලම්සුන්වත් දාන්න. රට කජු වෙනුවට තියෙනවනම් කජු දාගන්න. එතකොට තවත් රසයි. ඔන්න ඔහමයි ඉතින් මගේ රසම රස පැණිසව් එක හැදුනේ. ඔයාලත් මේ විදිහටද පැණිසව් හදන්නේ? එහෙම නැත්තම් මගේ විදිහටත් දවසක හදලා බලන්නකෝ. මේ පැණිසව් එක මාරම රසයි. රස්න වෙලාවකට ගොඩක් හොඳයි. අනිත් එක සව් සතියකට සැරයක්වත් බොනවනම් අපේ ඇඟේ තියෙන උෂ්ණත්වය පාලනය වෙනවා. මගේ විදිහට ඔයාලත් පැණිසව් එකක් හදලා බලලා රසද කියන මටත් කියන්න.